කරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබේ නිවසේත් මුළු පවුලේත් සියලු අමනුෂ්‍ය බලපෑම් දුරු කර ගැනීමටත් හැකියාව ලැබේ. ඒ මහානුභාව සම්පන්න අති උතුම් සූත්‍ර දේශනාව අප දැන් ශ්‍රවණය කරමු. නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කරණීය මත් කුසලේන යන්තං සම්තං පදං අபிසමිච්ඡ සක්ඛෝ යෝජ සෝජෝජ ස්වචෝලස්ස මුදුවනදිමානි සන්තෝසකෝජ සුකරෝජ අප්පගිච්ඡෝජ සල්ලෝකවුති සම්දින්ද්‍රියෝජ නිපකෝජ අප්පගම්භෝ කුලේසු අනනුගිද්වෝ නච බුද්ධං සමාජලේ කිංචේන විඤ්ඤෝ පදේ උපවදෙය්‍යං සුඛිනෝ ආගේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා ඒකේ ජීවාන භූතේ අසවසාවරානරේ සාදීයාවේ මාන්තාව මජ්ජිමාරස්ස කාණුකතෝරා විත්‍රාවායේ වාත්තිකායේ චතුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තාන කරෝ පරං නිකුම්භේද නාරිමඤ්ඤේත ගත්ත ඉදං කංචේරාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ විජය මාතායතානියං පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්ඛේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මේතං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං මදෝච දිරියං ච අසම්බාධං අවේරං අසපත්තං දේතං චරං විසින්නෝ ආසයානෝ ආයාවතස්ස විගතමිදෝ ඒතං සතින් අදිතේය රාම වේදං විහාරං විතමාහෝ දිත්තෙන් ච අනුසම්මසේය ආදස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ධම්මයාලු අප්‍රසේයං පුනරේ දේතේන සච්ච වජ්ජේන වර්ධිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා බීතිෝ විවංජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වංගලායෝ සුඛී කායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අත්ථත්ථ භූතානං පාපග්ගානිවාරණා පරිත්තසානුභාවේන අන්තු තේ සම්මුපද්දවේ අත්ථත්ථ භූතානං පාපග්ගානිවාරණා පරිත්තසානුභාවේන අන්තු තේ සම්මුපද්දවේ අත්ථත්ථ භූතානං පාපග්ගානිවාරණා පරිත්තසානුභාවේන අන්තු තේ සම්මුපද්දවේ